ඔන්න යාළුවනේ මීට ගොඩාක් කාලෙකට කලින් මේ මුළු ලෝකෙම පැතිරලා තිබුණේ කොළම කොළ පාටට දිලිසෙන ගස්වැල් විතරයි. ඊට අමතරව ගංගා, ඇලදොල, දියඇලි, කඳුවැටි වගේ දේවලුත් මේ පරිසරය ලස්සන කරන්න තිබුණා. ඉතින් මිනිස්සු හිටියෙත් මේ මහා වනාන්තරය ඇතුළෙම තමයි. එයාලා මේ කැලේ සතා සීතාව එක්ක සතුටින් සමගියෙන් ජීවත් වුණා. ඔහොම ටික කාලයක් යනකොට මිනිස්සුන්ට තමන්ට කියලා ජීවත් වෙන්න තැනක් උවමනා වුණා. ඒ නිසා මිනිස්සු පොළොමහි කාන්තාවට කන්නලව් කරන්න ගත්තා. එයාලගේ ඉල්ලීම් කියා. ඔහොම එක දිගට මිනිස්සු පුද සත්කාර කරමින් කන්නලව් කරපු නිසා එතුමිය තීරණය කළා මුළු ලෝකෙම වනාන්තරය තියෙනවා වෙනුවට ඒ වනාන්තරයෙන් මිනිස්සුන්ට කොටසක් වෙන් කරන්න. එහෙම හිතලා ගංගා, ඇලදොල, දියඇලි, වනසත්තු, ගස්වැල් ඇති වෙනම පැත්තකුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙනම නාගරික පරිසරයක් සහිත බිම් කඩකුයි වෙන් කළා. හැබැයි ඒ ගමන්ම හරිත කොටස පාලනය කරන්න වෙනම කෙනෙකුත් නාගරික කොටස පාලනය කරන්න වෙනම කෙනෙකුත් වශයෙන් සුරංගනාවියන් දෙන්නෙක්මවලා ඒ වැඩ කටයුතු බාර කරන්නත් පොළොමහි කාන්තාව අමතක කළේ නැහැ. නාගරික ප්‍රදේශය පාලනය කරන කුමරිය නිව්වා විදිහටත් හරිත ප්‍රදේශය අයිති කුමරිය හරිනා විදිහටත් නම් කළා. කොහොම වුණත් එතනින් වැඩි හරියක් අයිති වුණේ වනාන්තරයටයි. නාගරික පරිසරය ඇතුලේ අහස උසට තට්ටු ගොඩනැගිලි දියුණා. කාපට් දාපු පාරවල්, සිමෙන්ති දාපු කොරිඩෝ, තට්ටු නිවාස, ගේට්ටු දාපු ලොකු ගෙවල් හැමත් ගොඩ නැගුණා. දැන් මිනිස්සුන්ට ගොඩාක් සතුටුයි. දැන් අර තිබුණු කොළම කොළ පාට පරිසරය වෙනුවට තනින් තන නාගරික බිම් කඩවල් දකින්න ලැබුණා. ඔහොම ටික කාලයක් යනකොට මිනිස්සු එන්නම වෙනස් වෙන්න ගත්තා. මිනිස්සු ඇල මාර්ග කපලා ගංගාවල ජලය ඒ පැත්තට හරව ගත්තා. ගෙවල් දොරවල් හදන්න ගස් ඕනිවටත් වැඩිය කපා බිම දැම්මා. කෑමවලට මස් පිණිස නොයෙක් සත්තු මරලා ඒව ආහාරයට අරගෙන බොහොම සැප ජීවිතයක් ගත කළා. හරිනා ඇතුළු එයාගේ හරිත කණ්ඩායම බලන් හිටියේ මේකේ සීමාවක් තියෙයි කියලයි. හැබැයි මිනිස්සු එන්නම දරුණු වැඩමයි කළේ. එයාලාගේ සැප වෙනුවෙන්ම විතරක් එයාලා බොහොම ආත්මාර්ථකාමීව වැඩ කරන්න ගත්තා. මේ සිද්ධ වන දේවල් බලන් ඉන්න බැරිම තැන හරිනා ගියා නිව්වා සුරංගනාවිය මුණ ගැහෙන්න නාගරික රාජ්‍ය තුල එයාටම වෙන් කරලා තිබුණ මාලිගාවට. හැබැයි මේ මාලිගාවට ගියාට පස්සේ හරිනාට බලා ගන්න ලැබුණේ එයා හීනකින්වත් හිතපු නැති දෙයක්. මිනිස්සු වනාන්තරයෙන් උදුරගෙන යන සම්පත් වලින් භාගයක්ම නිව්වාගේ මාලිගාවේ ගොඩ ගහලා තිබුණා. ඒ මාලිගාව ඇතුලේ අසීමිත සැප සම්පත් ගොඩ ගහිලායි තිබුණේ. හරිනා දොරටුව ළඟට ගිහින් කෙලින්ම නිව්වා මුණ ගැහෙන්න ඕන බව කිව්වා. ඒ බව දොරටු පාලකයා නිව්වාට දැන්නුවා. හරිනාව දැකපු නිව්වා කුමාරිකාව මෙන්න මෙහෙම කියන්න ගත්තා. මගේ සහෝදරි. එන්න. අපිට ගොඩ කාලෙකින් සතුට සම්චය දෙන්නත් බැරි වුණානේ. හරිනා ඒ වෙනකොටත් හිටියේ ගොඩාක් කලකිරිලයි. මං මෙතෙන්ට ආවේ සතුටු සම්මිතියේ යෙදෙන්න නෙවෙයි නාගරික කුමාරිකාවේ. මොනවද මේ සිද්ධ වෙන්නේ? ඔයා කොහොමද හරිත අපෙන් අපේ සම්පත් මිනිස්සුන්ට උදුර ගන්න දීලා මෙහෙම නිකන් බලාගෙන ඉන්නේ? ඒක අහගෙන හිටපු නිව්වා හරිම අපහාසාත්මක විදිහට මෙන්න මෙහෙම කිව්වා.
කවුද බලන් හිටියේ? අනේ අනේ මං නම් එහෙම බලන් හිටියේ නෑ ඔන්න. මං මට පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කළා. නිව්වා බොහොම අහංකාර විදියටයි උත්තර දුන්නේ. උදව් කළා? උදව් කළා. ඔබේ වගකීම හරිත දේශයේ නාගරික දේශයේ පාලනය සමතුලිත කරන්න උත්සාහ ගන්න එක නේද නිව්වා? ඔව් මං එක දන්නවා. ඒත් මෙච්චර කල් එහෙම කරා කියලා අපිට මොනවද ලැබුණේ? හැමදාම එකම තැන. ඒ වගේද? පොළොව මහේ දෙවඟන්ට. ඇයට කී දෙනෙක් නම් පුද සත්කාර කරනවද? කන්න ලව් කරනවද? අපිට මොනවද ලැබෙන්නේ? එහෙම නෙවෙයි. ඔයත් එන්න. අපි දෙන්නම එකතු වෙලා මේ මුළු ලෝකෙම නාගරික රාජ්‍යයක් කරලා ඇති තරම් සැප සම්පත් විඳිමු. එකඟද? හරිනාට හොඳටම කේන්ති ගියා. පිස්සු හැදීගෙන එනවද? ගස්වැල් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ඔය හිතනවද? මේ ඔයගේ රාජ්‍ය මෙච්චර ලස්සනට මෙච්චර සරුවට තියෙන්නේ මිනිස්සු මෙච්චර සතුටින් ඉන්නේ ඇයි කියලා දන්නවද? හරිනා කියන කිසිම දෙයක් ගණනකට නොගත්ත නිවුවා මං දන්නේ මට ඕව වැඩක් නෑ. අහගන්නවා. මෙච්චර උසත උසේ මාලිකා ගොඩනැගිලි හැදෙන්නේ ගස්වැල් ඒවට ඕන අමුද්‍රව්‍ය දෙන හින්දායි. මිනිස්සු ඔච්චර සතුටින් ඉන්නේ වනසතා සිව්පා වගේ මස් ටික අරගෙන ගහෙන් කොලෙන් දෙන හුස්ම නිසායි. ගස්වැල් තිබුණේ නැත්නම් අද ඔහෙත් නෑ අතන මමත් නෑ මෙතන. මේ විදිහට වචන වලින් සිද්ධ වුණ හරබරය යුද්ධයක් බවට පත් වෙන්නත් වැඩි වෙලාවක් නම් ගියේ නෑ. හැබැයි වනාන්තරයෙන් ගත්ත සම්පත් එක්ක නාගරික රාජ්‍ය බොහෝ සෙයින් බලවත් වෙලා හිටියේ. හරිත වනාන්තර විනාශ වෙනවත් එක්කම හරිනාත් එන්නම දුර්වල වෙලා හිටියේ. මුලින් හරිනා නිව්වගේ ප්‍රහාරවලට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළත් වනාන්තරයේ වේදනාව කෙමෙන් කෙමෙන් ඇයටත් දැනෙන්න ගත්තා. ඒක නිසා ඇය ගොඩාක් දුර්වල වුණා. ඒ කාරණාව තමන්ට වාසියට හරවගත්ත නිව්වා එක දිගට හරිනාට පහර දීලා අඩපණ කළා. හොඳටම හෙම්බත් වෙලා හිටිය හරිනාට නිව්වා තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් වෙනුවෙන් තමන් සමග එකට මැවුන සුරංගනාවියට තමන්ගේ තියුණු ආයුධයෙන් පහර දුන්නා. ඒ දරුණු පහර දීමත් එක්ක අහිංසක හරිනාට මෙලොවින් සමුගෙන යන්න වුණා. හරිනාගේ සමුගැනීමත් එක්ක නිව්වා බොහෝ සෙයින් සතුටට අමන්දානන්දයට පත් වුණා. මගේ කැමැත්තට බාධා කරන, මගේ බලයට අභියෝග කරන ඕනෙම කෙනෙක්ට වෙන්නේ මේ ටිකම තමයි. හරිනා අනේ මුළු වනාන්තරයම කම්පා වුණා. ගස් මැලවිලා ගියා. අලුතින් වැවෙන චූටි චූටි පැල ලොකු ගස් මුලම මැරිලා ගියා. සමනල්ලු පුංචි පුංචි කෘමිසත්තු අහසේ ඉඳන් බිමටම වැටුණා. කළුම කළු පාට අඳුරු වලාකුළු අහස වසාගෙන තාරා නිපාත බැස්සක් ඇද හැරෙන්න ගත්තා. හරියට හරිනා සමුගෙන ගියපු දුකට මුළු පරිසරයම අඬන්න ගත්තා වගේ. මිනිස්සු සීසීකඩ දුවන්න ගත්තා කලබල වෙලා. කැලෑවේ ලොකු ලොකු සත්තු කුලප්පු වෙලා නගරයට පහර දෙන්නත් ගත්තා. ඒත් එක්කම
අහසින් වැටෙන වැහි බින්දු හරිනාගේ නිසල දේහය මත වැටෙනකොටම ඇගේ සිරුර මල් පෙති වෙලා ඉහළ අහසට පා වෙලා ගියා. මුළු පොළොවම දෙදරුවා. මේ බව පොළොව මහී කාන්තාවට දැනුණා. මොකක්ම හරි විපතක් වෙලා තියෙන බව ඇයට තේරුම් ගියා. ඇය ක්ෂණිකවම පොළව දිබෑ කරගෙන මතු පිටට ආවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ ඔක්කොම කලබලෙන්? වැඩි වේලාවක් යන්නත් කලින් සිදුවී ඇති සියල්ලම ඇයට හොඳින් තේරුම් ගියා. වනාන්තරයේ මෙච්චර කාලයක් නිව්වා සිද්ධ කරලා තිබ්බ විනාශයත් ඇයට දැක ගන්න ලැබුණා. නිව්වා තමුන් මොකද්ද මේ කළේ? තමුන් මහා අපරාධකාරියක්. නිව්වා ඒ වෙලේ නම් ගොඩක් බය වෙලා හිටියේ. ඇයට පරිසරයේ ඇති වුණ මේ මහා වෙනස්කම් එක්ක ඇය කරපු බරපතලකම හොඳින් තේරුම් යමිනුයි හිටියේ. නිව්වා පොළොව මහී කාන්තාවට බයෙන් ගැහි මෙහෙම කිව්වා. අනේ දේවතාවියනි මට සමාව දෙන්න. මගේ අතින් ලොකු වැරද්දක් තමයි උනේ. තමුන් කරපු වැරද්දට කොහෙත්ම සමාව දෙන්න පුළුවන් කමක් නෑ නිව්වා. මං හොඳ දඬුවමක් දෙනවා. ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන්නම. එහෙම කියපු පොළොව මහී කාන්තාව ඇගේ බලය පාවිච්චි කරලා නිව්වා දහස් ගණන් වැලි කැට බවට පත් කරලා මුළු පොළව පුරාම හිරෙව්වා. තමන් පාලනය කරපු නාගරික රාජ්‍ය තුල නිවසකවත් වැලි කැටයක් පෑගෙනවට මිනිස්සු අකමැති වුණා. ඒ වැලි කැට අතුගාලම දැම්මා. මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි සත්තුන්ගෙත් පයට පෑගි ඉන්න වෙන තරමටම නිව්වට දුන්න දඬුවම දරුණු එකක් වුණා. ගස්වැල් සත්තු ඔක්කොම හරිනගේ සාධාරණය වෙනුවෙන් පොළොව මහී කාන්තාවට කන්නලව් කළා. ඒ සියලුම කන්නලව් අසාගෙන හිටපු පොළොව මහී කාන්තාව ඔක්කොටම ඇහෙන්න මෙන්න මේ විදිහට කිව්වා. නාගරික දේශයත් හරිත දේශයත් පාලනයේ සමතුලිතතාවය වෙනුවෙන් හරිනම් ලොකු කැපකිරීමකුයි කළේ. ඒ නිසා නිව්වට දුන්න සදාකාලික දඬුවම වගේම හරිනට සදාකාලික තෑග්ගක් දෙන්න මම තීරණය කළා. ඒ මුළු ලෝකයටම සිරියාව ගෙන විශේෂයෙන්ම හොඳ රජ කරන තැනට තවත් ඉසුරු සැප සම්පත් ළඟා කරන සිරියාවේ දෙව්දුව විදිහට හරිනව නම් කරනවා. පොළොව මහී කාන්තාව හරිනාගේ ආත්මය කැඳවලා ඇයට නව ජීවිතයක් දුන්නා. ඒ සියලු දෙනා ගරු කරන උදසත්කාර කරන ශ්‍රියා කාන්තාව කියන පදවියයි. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද නිව්වා දරුණු විදියට ලබා ගන්න උත්සාහ කරපු දේ හරිනාට ගෞරව සහිතව ලැබුණේ කොහොමද කියලා? ඒ තමයි සදාකාලික අමරණීයත්වය. නිව්වා ඒක හැව්වේ නොමනා අකටයුතුකම් කරලයි. හැබැයි හැම වෙලේම සත්‍ය මාර්ගයේම ගමන් කරපු හරින නැවතුනේ සදාකාලික අමරණීයත්වය මහා ඉහළින්ම ලබාගෙන. ඔන්න අද කතාව ඔය විදියට ඉවර වෙනවා. අපේ කතාව ඔයාලා රස වින්දා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගෙන ඉන්න. එතකොට ඔයාට අපි දාන කතන්දර හැමදාම කියවන්න පුළුවන්. අලුත් කතන්දරයක් අරගෙන එනකන් ඔක්කොටම සුබ දවසක්.